ආදරේ හරි සුන්දරයි. ඒ කියන්නේ හරි සුන්දර දෙයක් ඒක. හිතනකොට ලස්සනයි. ඒ සිදුවීම් ලස්සනයි. ඉතින් නමුත් ඒ වගේම සුන්දර වගේම අනිත් පැත්තත් ඒ වගේ තමයි. හරි වේදනාකාරී. Hero Deluxe 100. ආදරේ හරි සුන්දරයි. නමුත් පවුල් ජීවිතයක් ගත්තොතින් ආදරේ කියන මතම රැඳෙන්නේ නැහැ. ආදරේ කියන එක තියෙනවා. ඊට පස්සේ තියෙන ලොකු බැඳීමක්. ඉතින් ඒ බැඳීමත් එක්ක තමයි පවුල් ජීවිතේ දීර්ඝකාලීනව ගෙනියන්න ඕන නම් ඒ ආදරේ පිටිපස්සෙම දුවන්නේ නැතුව තමන්ගේ බැඳීම කෙනෙක් එක්ක ජීවත් වෙන්න වැඩිපුර කාලයක් ජීවත් වෙන්න ඒ දෙන්නට තියෙන බැඳීම වැඩි වෙනවා. එතකොට ඒක තමයි ගොඩාක්ම උපයෝගී වෙන්නේ පවුල් ජීවිතයක් දීර්ඝකාලීනව ගෙනියන්න. ආදරේ හරි සුන්දරයි. ඒ කියන්නේ හරි සුන්දර දෙයක් ඒක. හිතනකොට ලස්සනයි. ඒ සිදුවීම් ලස්සනයි. ඉතින් නමුත් ඒ වගේම සුන්දර වගේම අනිත් පැත්තත් ඒ වගේ තමයි. හරි වේදනාකාරී. අපි තෝරගන්න කෙනත් එක්ක තමයි නේද ඒක තෝරගන්න කෙනා කියලා කියන්න බෑ. ඉතින් අපි හැමෝම එක එක විදිහේ විවිධාකාර කට්ටිය එක එක වෙලාවට අපි වෙනස් වෙනවා. අපි හැමෝම මිනිස්සු. ඒ කියන්නේ අද මං ඔයාට ආදරේ කරා නම් ඔයාට හෙට දවසේ තව මාසෙකින් මට ඒ විදිහටම ආදරේ කරන්න බැරි වෙයි. නමුත් ඒක තමයි මං කිව්වේ බැඳීම කියන එක. ටික කලක් එකට ඉද්දැද්දී බැඳලා අවුරුදු ගාණක් යද්දී ඊට පස්සේ දරුවෝ හැදෙද්දී ඊට පස්සේ ඇති වෙන බැඳීම එක්ක තමයි ජීවිතේ ගෙනියන්නේ ආදරේ මත්තම නෙවෙයි.